අයිබෝවන් මම සමින්ද ගමගේ ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමේ ඇඳුම්කරු අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න විශේෂ හේතු වුණේ හෙට දිනේ ලංකා විදුලි මණ්ඩලයේ සියලු සේවකයන් සංකේත වැඩ වර්ජනයකට සහභාගී වීමට තීරණය අරගෙන තියෙනවා 17 18 දෙදින තුල කණ්ඩායම් දෙකක් විදිහට ලෙඩ නිවාඩු දාලා ප්‍රධාන කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා මූලික විරෝධතාවයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙන විට සියලු සේවක සංගම් මේ වෙනුවෙන් අනුග්‍රහය දක්වලා දායකත්වයේ දක්වලා මේ සේවකයන්ව අවදි කරගෙන මේ සටනට එළඹෙනවා. මෙතනදී පැහැදිලි දෙයක් අපි සමාජයට සහ සේවකයන්ට දැනුවත් කරන්න ඕන. ඒ තමයි මේ වෙලාවේ සමස්ත විදුලි සේවකයාගේ ගැටලුව සහ සමස්ත පාරිභෝගිකයාගේ ගැටලුව අපි පැහැදිලිව හඳුනා ගන්න ඕන. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුවේ රෝල් එක, ආණ්ඩුවේ රංගපාන චරිතය මොකක්ද කියන එක අපි පැහැදිලිව හඳුනා ගන්න ඕන. ලංකා විදුලි වල මණ්ඩලයේ සියලුම සේවකයන් පුනරුද ආණ්ඩුවකට ඡන්ද දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ නිදහසේ රැකියාවක් කිරීමෙන් ව්‍යවස්ථාවේ දීලා තියෙන අයිතියත් අරගෙන රජයේ අභිමානවත් සේවයක් කරගෙන තම දූ දරුවන් හදාගෙන ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන රටට සේවයක් කරගෙන ජීවත් වෙන්න. හදිසියේ මේ ආයතනේ දාලා යන්න නෙමෙයි. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මේ දෙන සොච්චන් වන්දියක් අරගෙන VRS එකක් අරගෙන ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න නෙමෙයි. දෙවෙනි කාරණාව තමයි මහජනතාව මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ මේ රාජ්‍ය දේපල පුද්ගලීකරණය කරලා පුද්ගලික කොම්පැනි කාර්යවලට ගන්න නෙමෙයි. මෙතනදී මහජනතාව සහ සේවකයා දෙන්නම අසරණයි. එතකොට දැන් වෘත්තීය සංගම් නායකයන්ට පවා සිද්ධ වෙලා තියෙනවා මේ දෙගොල්ලෝ අතර තියෙන මේ ගැටලුවට උත්තරයක් හොයන්න. අපිම පත් කරගත්තු ආණ්ඩුවලට විරුද්ධව අපිට නැගී හිටින්න බෑ වගේ හිත ඇතුලේ පොඩි චකිතයක් තියෙනවා. අපිම ඡන්ද දුන්නු ආණ්ඩුවට විරුද්ධව අපිට යන්න බෑ වගේ පොඩි හිතේ චකිතයක් තියෙනවා. නමුත් ආණ්ඩුව මේ වෙලාවේ සේවකයා වෘත්තීය සමිති සංගම් නායකයෝ මහ ජනතාව ඔක්කොම එකට හිර කරන උගලකට ගෙනල්ලා තියෙනවා. මෙතනදී මෙච්චර කල් මේ වෘත්තීය සංගම් වලට නායකත්වයේ දීගෙන හිටපු රංජන් ජයලාල්ලා පැහැදිලිවම කියනවා මට මේක අදාළ නැහැ කියලා. ඒ වගේම කියනවා මගේ මෙච්චර කල් තිබ්බ බලයන් ටික අකුල ගත්තා. වෘත්තීය සමිති සංගම් කාර්යාලයට කැඳවුවා. අපි මේක අවෝ කරන්නේ නැහැ කියලා. එහෙනම් දැන් පැහැදිලිවම තේරුම් ගන්න මාලිමාවට ඡන්දෙ දුන්නද මාලිමාවට ඡන්දෙ දුන්නේ නැද්ද කියන එක මෙතන අදාළ වෙන්නේ නැහැ. නැවතත් අපි ආපහු බොම් මට්ටමේ හිටමු මිනිස්සුමයි. ජනතා පරමාධිපත්‍ය අපි අතේ තිබ්බ එක ආණ්ඩුවට දුන්නේ දීලා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මිනිස්සුන්ට අවශ්‍ය දේ කරගන්න. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය දේ කරගන්න මේක මේ පත් වෙලා ගිය මිනිස්සු මේක කරන්නේ නැත්තම් නැවතත් ජනතා පරමාධිපත්‍ය තමන් අතර අරගෙන මිනිස්සුන්ට පාරට බහින්න සිද්ධ වෙනවා. ඒ හින්දා හෙට අනිද්දා දවස් දෙකේ සියලු සේවකයන් මේ අරගලයට නැවත එළියට බහිනවා. මේ බහින්නේ ඔවුන්ගේ පුද්ගලික ඉල්ලීම් ටිකක් ඉල්ලගන්න වන්දියක් ගන්න නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මේ වෙලාවේ කිසිදු විදුලි සේවකයෙකුට මේ මිලියන ගාණක් ඔය කියන මිලියන 5ක වන්දියක් ගන්නවත් එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ ඇමති අලුතෙන් මේ කියන විදුලි බල මණ්ඩලයේ විකුණන්න ඕන මුන්ට වන්දි දෙන්න එහෙම එකක් මෙතන නැහැ. කිසිදු විදුලි සේවකයෙකුට මේ වෙලාවේ හදිස්සියේ විදුලි බල මණ්ඩලයේ අතහැරලා යෑමේ උවමනාවක් තිබ්බේ නැහැ. මේ පණිවිඩයේ සෑම පාරිභෝගිකයෙක්ම සහ අපේ රටේ සෑම මහ ජනතාවම දැනගන්න ඕන. මේ වෙලාවේ කිසිම විදුලි සේවකයෙකුට හදිසියේ වන්දියක් අරන් එළියට යන්න උවමනාවක් තිබ්බේ නැහැ. පැහැදිලිද? එතකොට මේක නිර්මාණය කරා. මේක නිර්මාණය කරේ රජයෙන්මයි. ඒ වගේම පනත පුච්චලා කාංචන විජේසේකර සහ රනිල් වික්‍රමසිංහ කෙනා පනත පුච්චලා ආපහු අපි මේ පනත ගේන්නේ නැහැ පොය දෙක තුනක් ඉවසන්න කියලා පත් වෙච්ච ආණ්ඩුව ඒ පනතම ගෙනල්ලා මේ කරන්නේ මහ ජනතාව රැවටිලා. මුලින්ම සමාගම් කඩනවා. සමාගම් කොහොමත් මුලින්ම කඩනකොටම රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් සතුයි. ඊට පස්සේ කොම්පැනි කඩනවා. බෙදා හැරීම් සහ ජනන සමාගම් කඩනවා. ඒවා තවදුරටත් කඩනවා. තවදුරටත් කඩනවා. සේවකයෝ 12000ක් කප්පාදු කරන්න කලින් අරන් තිබ්බ කැබිනට් මණ්ඩලයේ තීන්දුව අන්‍යාකාරකින් ක්‍රියාත්මක කරන්නයි මේ යන්නේ. අන්න ඒ හින්දායි සේවකයෝ පාරට බහින්නේ. සේවකයෝ 12000ක් ගෙදර යවලා තවත් රස්සානති 12000ක් මේ සමාජෙ ගොඩ ගහපුවාම ඒ මිනිසුන්ට ත්‍රිවිල් හයර් කරන්නද කියන්නේ? දෙන වන්දි අරගෙන. එතකොට ත්‍රිවිල් හයර් කරන මිනිසුන්ට මොකද වෙන්නේ? ඒ හින්දා මේ සිද්ධිය
සුළුවෙන් හිතන්න එපා. මේ සිද්ධිය සේවකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. සේවකයා මෙතෙක් භුක්ති විඳින්මින් හිටි බොහෝම සරල වරප්‍රසාද කිහිපයක් තිබ්බා. ඒවා මේ හදිස්සියෙන් ඉල්ලීම් 24කට ගුණ කරලා ඇමතිට දෙන්න කියලා මේවා දෙන්න නම් මණ්ඩලයේ විකුණන්න ඕන වගේ ඒ කැත කතා කියන්න එපා මේ ඇමතිතුමනි. හරිද? ඔබතුමාත් රාජ්‍ය සේවකයෙක් හිටපු කෙනෙක් නේ. ඒ හින්දා කුමාර ජයකොඩි ඇමතුමාට මේ පැහැදිලිව කියන ඔබතුමා පහුගිය දවස්වල මේ ඊයේ පෙරේදා වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ඉල්ලීම් 24ක් ඉල්ලනවා. මේ ඉල්ලීම් 24 දෙන්න නම් මණ්ඩලයේ විකුණන්න වෙනවා කියලා. ඉතින් මණ්ඩලයේ විකුණන්නවට නොකර ඉන්නකෝ. මණ්ඩලයේ විකුණන්න වෙන වැඩක නොකර සේවකයෝ ගෙදර යවන්න දඟලන්නද ඉන්නකෝ ඔබතුමා. මේ වෙලාවේ සේවකයන්ට ගෙදර යන්න උවමනාවක් නැහැ නේ. මොකටද සේවකයන්ට ගෙදර යන්න කියන්නේ? ලංකාවේ විදුහල් මණ්ඩලයේ තිබ්බු විදිහට තියන්නකෝ. මොකද්ද ප්‍රශ්නේ? මේක පාඩුවේ නම් ඇයි ගිය පහුගිය දවස්වල POSL එකෙන් ගණන් අඩු කරේ මේ ලාභය බෙදලා නේද? විදුලි බල මණ්ඩලයේ ලාභය අඩු කරන්න නම් මේක වියදම් අඩු කරන අභ්‍යන්තර සැකස්ම හදන්න. ඒකට පාර්ලිමේන්තුවේ ඔබතුමාට 3න් 2 බලයක් තියෙනවනේ. ඒක කරන්න. එහෙම නැතුව මේ සේවකයන්ට දානවා ආයෙනම් ඉල්ලීම් ටික දෙන්නකො මං ඉෂ්ට කරන්නම් කියලා මේ පැත්තෙන් අනේ මල්ලි අපිට ගෙවා ගන්න බෑ. ADB එකෙන් දුන්නු සල්ලි ටික දැන් වියදම් වෙලා තියෙන්නේ. මේ ප්‍රතිවහගත කරන්න දුන්නු සල්ලි ටික අපි වියදම් කරන ඒ වගේ වෘත්තීය සමිති සංගණනායකයෝ ඉන්න තැන බලු කේන්ද්‍රිතලි ගාලා වෘත්තීය සමිති නායක සංගණනායකයොත් එක්ක තුන්වෙනි දෙපු රැස්වීමේදී බලු කේන්ද්‍රිතලි ගාලා අනේ මල්ලි මේකට උදව් කරන්න අපිට දුන්නු සල්ලි දැන් ඉවරයි කියලා කේන්ද්‍රී ගාලා ඒ මිනිස්සුන්ටම කියලා ඉල්ලීම් ටිකක් ලියාගෙන ඉදිරිපත් වෙලා දැන් ඒ ඉල්ලීම් දෙන්න මේ අහසින් ඉල්ලීම් දෙන්න මණ්ඩලය විකුණන්න යනවා එකේ සමාජයට කැත අදහස් ඉදිරිපත් කරන්න එපා. මේක කැත වැඩ. ඒ කරලා මහ ජනතාව සහ විදුලි සේවකයා දෙන්න හප්පන්න එපා. මහ ජනතාව කියන්නේ විදුලි සේවකයෝ. විදුලි සේවකයෝ කියන්නේ මහ ජනතාව. මේ දෙගොල්ලම එකතුලා මේ ආණ්ඩුව පත් කරගත්තේ බොහෝම පැහැදිලි පුනරුදයක් වෙනුවෙන්නේ. දැන් කෝ පුනරුදේ? ඕකද පුනරුදේ? ඒ හින්දා ඇමතිතුමනි විහිළු කරන්න එපා. ඒ වගේම තමයි මේ ඔබලා දාගෙන ඉන්න මේ ප්‍රතිවෝග කරන කමිටුවේ මේ කට්ටිය මේ තනිකරම මොනවද මේ කරන්නේ? රජයට සහ මහ ජනතාවට සේවකයට විහිළු සපයන කරන්නේ. ස්ථිරපත් වීමකින් අවුරුදු 55ට වෙනකම් වැඩ කරන්න පුළුවන් සේවකයට හදිස්සියේ ලියුමක් ගහනවා. ඒ ලියුම ගහන්න ඔයාලානේ ගහන්නේ. සේවකයෝ ඊළඟ ගහගත්ත ලියුමක්ද? ඔයාලා ලියුමක් ගහ ගන්නවා. මොකද්ද කියන්නේ? සේවකයන්ට ගහනවා මාස 2ක් ඇතුළත ඔබ ස්වේච්ඡා විශ්‍රාම යාමේ ක්‍රමයකට ඉල්ලන්න කියලා ගහනකොට ගැසට් එකවත් ගහලා නැහැ. 25 වෙනිදා 26 වෙනිදා ලියුම ගහද්දි 27 තමයි ගැසට් එක එන්නේ. ස්වේච්ඡා විශ්‍රාම යාමේ ක්‍රමයක්. ඒක ගැසට් කරන්නේ ඔයාලමනේ. ආණ්ඩුවනේ ගැසට් කරන්නේ. ආණ්ඩුව මේ විදිහේ ස්වේච්ඡා විශ්‍රාම යාම ක්‍රමයක් ඔයාලම ගැසට් කරලා සේවකයන්ට ස්වේච්ඡා වන්දියක් ඉල්ලන්න කියලා ඔයාලම කියලා. ඒක මාස 2ක් ඇතුළත ඉල්ලුවේ නැත්තම් මේ කොහෙවත් තියෙන කම්පැනි වලට සේවකයෝ දානවා කියලා කැමැතිසේ සලකලා ලියුම් ගහලා අන්තිමට සේවකයාගේ නිදහසේ රැකියාවක් කිරීමේ අයිතිය නැති කරලා 55 වෙනකම් මේ මිනිස්සුගේ බලාපොරොත්තුවක් තිබ්බ නීත්‍යානුකූල අපේක්ෂාවක් තිබ්බ රස්සාව කරන්න තමයි දරුවන්ට උගන්වගෙන ගෙවල් දොරවල් හදාගෙන මෙරට ජීවත් වෙන්න අදහසක් තිබ්බා. මිනිස්සු ඉංජිනේරු උපාධි කරලා ඩිප්ලෝමා කරලා විවිධ දේවල් කරලා ආයතනට මේ ආයතන තුළ ජීවත් වෙන්න. ඕගනයිසේෂනල් සිටිසන්ෂිප් බිහේවියර් ආයතන තුළ පුරවැසිභාවය අරන් කටයුතු කරන මිනිස්සු අපි ගාව ඉන්නේ. ඒ මිනිස්සු මේ බල්ලු වගේ මේකෙන් එළියට දාන්න වන්දියක් ගැන කතා කරලා ඒ වන්දිය දෙන්න යනකොට එළියට දාන්න යනකොට සේවකයෝ කියද්දි අනේ අපේ තිබ්බු ඉල්ලීම් ටික දෙන්න කියලා. හරිද? ඒක මේ ලඝු කරගෙන මේ සේවකයෝ පාරට බහින්නේ ඉල්ලීම් ඉල්ලලා ඒ ඉල්ලීම් දුන්න නැත්නම් විදුලිය කපනවා. ඒ හින්දා මහ ජනතාව වඳුරට දාන්නේ මේ සේවකයෝ කියලා සේවකයන්ට නිකන් ඇඟිල්ල දික් කරන්න හදන්න එපා. මේක නිර්මාණය කරේ ඔබතුමාලා. ඒ හින්දා වහාම මේ අවජාතක විදුලි පනත අකුල ගන්න. අවජාතක විදුලි පනත අකුල ගන්න හෙට අනිද්දා සේවකයෝ පාරට බහින්නේ මේ අවජාතක විදුලි පනතට එරෙහිව මිසක් සේවකයන්ගේ ඉල්ලීමින් නෙමෙයි. සේවකයන්ට ඉල්ලීම් ඉල්ලන්න දෙයක් නැහැ. දැනට මේ මිනිස්සු ස්ථිර සේවයේ ඉන්නේ. ඒ මිනිස්සුගේ ඉල්ලීම අවශ්‍යතාව ටික දැනට සැපිරලා තියෙනවා. ඔබතුමාලා නැති කරන්න යන ඉල්ලීම් ටික මේ ඉල්ලන්නේ. ඕක වැඩේ නවත්තන්න. හෙට මිනිස්සුන්ට ඉල්ලීම් ඉල්ලන්න දෙයක් නැහැ. සේවකයන්ගේ අරප්‍රසාද අයිතීන් නැති කරන එක නවත්තන්න. නැති කරන එක නවත්තපුවා මිනිස්සුන්ට දැනටත් ඒ හැමදේම ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මහ ජනතාවට අයිතියක් තියෙන මහ ජන දේපලින් ගොඩනගපු මේ ට්‍රිලියන 10ක් වූ දේපල විදුලි මණ්ඩලයේ සතු දේපල පුද්ගලීකරණ එක නවත්තන්න. එතකොට මහ ජනතාවට ප්‍රශ්නකුත් නැහැ. පැහැදිලිව කියනවා මේක නවත්තන්න. මේ පනත වහාම අකුල ගන්න. අකුලගෙන 3න් 2ක් බලයක් තියෙන මේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රතිව්‍යුහගතකරණය කරලා නාස්තිය නවත්තන අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න ලංකාවේ විදුලි මණ්ඩලය ඒකට මේ සියලු සේවකයෝ ඒකට ඇඩ්ජස්ට් වෙන්න සූදානම්. ගතානුගතික පරණ හනමිටි අදහස් තියෙනවුන් මේකේ නෑ. විදුලි මණ්ඩලයේ ඉන්න සේවකයෝ 22000ම කරන්ට් එකත් එක්ක ජීවත් වෙන මිනිස්සු, ලයිව් අප්ඩේට් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට නිව් ටෙක්නොලොජි වලට හොඳට ඇඩොප්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා අලුත් ක්‍රමවේද ගේන්න, ඩිජිටල්
ක්‍රමයක් මේකට හඳුන්වා දෙන්න. ඔයාලා කියන ඕනම සිස්ටම් එකක් මේක ඉම්ප්ලිමන්ට් කරන්න. මැනේජ්මන්ට් ස්ට්‍රක්චර්ස් මේක ඉම්ප්ලිමන්ට් කරන්න. අපේ සේවකයෝ නිකන් මේ කරණියෙන් තෙල් කරන්න ඕන පරණ සම්පකාරණ යන මිනිස්සු නෙමෙයි. මේක නිව් ටෙක්නොලොජියත් එක්ක ජීවත් වෙන්න කැමති මිනිස්සු. අපේ සේවකයෝ විශ්‍රාම අරගෙන අපේ සේවකයෝ අයින් වෙලා කියලා නෝර්වේ රාජ්‍යය වැඩ කරනවා. ඒ මිනිස්සු මේ විදේශ රටවල වැඩ කරන්න හොඳ ටෙක්නිකල් සවුන්ඩ් මිනිස්සු. ඒ හින්දා විහිළු කරන්න එපා. මේ විදුලිවර මණ්ඩලයේ මේ සේවකයෝ හෙට පාරට වහින්නේ ඔය තුට්ටු දෙකේ ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි. මේ තිබ්බ පද්ධතිය කඩා වෙනස් කරන හින්දායි මේ රටට තියෙන අයිතිය බලශක්තිය අයිතිය නැති කරන පුද්ගලීකරණය කරන සමාගම් වල කඩන සේවක අයිතිය නැති කරන පාරිභෝගිකයන්ට මේ රාජ්‍ය සේවාවක් තිබ්බු මේ සේවාව නැති කිරීමට එරෙහිවයි සේවකයා පාරට බහින්නේ. ඒ හින්දා ඇමතුමා මේවා පොඩි දේවල් වලට ලඝු කරන්න හදන්න එපා. ඔබතුමාලා ඉල්ලීම් කරන්න කියපු අය මිනිස්සු ඉල්ලලා තියන්නේ ඒ ඉල්ලීම් කරේ දැනට මණ්ඩලයේ මිනිසුන්ට ලැබෙමින් පවතින දේවල් මිසක් අලුතෙන් දේවල් නෙමෙයි. ඒ හින්දා ඔයා කියනවා නම් මේ සේවක ඉල්ලීම් දෙන්න මණ්ඩලය විකුණන්න යනවා කියලා ඔයා ඉස්සරලා මණ්ඩලය විකුණන එක නවත්තන්න. මණ්ඩලයේ පුද්ගලීකරණ නැතු පණ දකුල ගන්න. එතකොට සේවකයන්ට මිනිස්සුන්ට අලුතෙන් ඉල්ලීම් ඉල්ලන්න දෙයක් නැහැ. සේවකයෝ දැනටත් බොහෝම සංයමෙන් මේ රස්සාව කරමින් ඉන්නවා. ඒ මිනිස්සු ඉවස ගන්නවා ඕන තරම්. වැස්ස වෙලාවේ අවුව වෙලාවේ අකුණු ගහද්දි කණු කඩායකටදී මිනිස්සු මේ ගඟේ වතුරේ පීනලා ගිහිල්ලා මේ බ්‍රේක් ඩවුන් ටික කරනවා. හෙට අනිත් මාස් ගන්න එනවා. වැස්සට ගම් වතුර වල බලා ගන්න මිනිස්සු වැඩ කරන විදිය. ඒ හින්දා ඇමතිතුමා ඔබතුමා සේවක සංගම් නායකයෝ සහ පාරිභෝගිකව සියල්ල අන්දමින් මේ රජය ගේමක් ගහන්න හදනවා නම් අන්න එදාට මහානායක හාමුදුරුවෝ කාන්දිරල්වරු අග රදවරුවරු සහ අනිත් මේ පූජකවරු සියලු දෙනා විපක්ෂයේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සියල්ල ඒක රාශි කරගෙන ජාතික සභාවක් අපි නිර්මාණය කරනවා. අන්න ඒ තැනට මේක ගේන්න එපා. මේක පැහැදිලිවම ජාතික ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට විදුලි මණ්ඩලයේ සේවකයන්ගේ විතරයි ප්‍රශ්නේ. ජාතික ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ආණ්ඩුවට පවා බරපතල පහරක් වෙන වැඩක් වෙයි. ඒ හින්දා කරුණා කරලා මේ විහිළු සහගත පනතේ පළවෙනි පිටුව කියවන ඕන හරකෙකුට තේරෙනවා මේ යන්නේ කොටස් වෙනස් කරලා විකුණන්න කියලා. පුළුවන් නම් පනත වෙනස් කරා කියලා අනුත් ආණ්ඩුවේ කියනවා නම් පළවෙනි පිටුවේ වෙනස් කරපු පිටුව ප්‍රකාශනපත් කරන්න. පත්තරේ දාන්න. ප්‍රවෘත්තියට ඉදිරිපත් කරන්න පනතේ පළවෙනි පිටුව. ඒකේ පැහැදිලිවම තියෙනවා 69 2009 විදුලි පනත් දෙක පරිචින්න කරලා සමාගම් පනතයට ලැයිස්තුගත කරලා මේ රජයට පැවතින තනි අයිතියක් තියෙනක රජයෙන් වෙන් කරලා පුද්ගලික ආයෝජන අරගෙන කොටස් වෙනද බලේ විකුණන්න හදපු පනතක් කියලා පනතේ පළවෙනි පිටුවේ තියෙනවා. පුළුවන් නම් ඒක වෙනස් කරා කියලා මේ NPP ආණ්ඩුව පෙන්වන්න. සහ විදුලි සේවක සංගම් ජනතා යුක්ති පෙරමුණට මාලිමාවට සතුව ඡන්දය දුන්න මේ අහිංසක සේවකයන්ට මේ පණිවිඩය පෙන්වන්න. පුළුවන් නම් පනත වෙනස් කරලා පනත පිටුව පෙන්වන්න. අපි වෙනස් කරා අරක වෙනස් කරා කියලා මේ බොරුවට පෙන්වන්න හදන්න එපා. ඒ හින්දා මේ පණිවිඩය හොඳටම අහගන්න. හෙට සේවකයෝ හෙට සිට පාරට බහින්නේ මේ අනීතික අවජාතක පනත අකුල ගන්න හින්දා මිස එහෙම නැතුව මේ ඊයේ පෙරේදා ගෙනල්ලා සාකච්ඡාවේදී ඔයාලගේ ඉල්ලීම් දෙන්න ඒ ඉල්ලීම් දුන්න දින්ද පාරට බහිනවා කියලා සමාජගත කරන්න එපා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා සියලු සේවකයන්ට ඔබගේ පජය ඔබ කියන පජය ඔබගේ වැරදි හැසිරීම පිළිබඳ මහ ජනතාව දැනුවත් කරන්න. සියලු සේවකයා බ්‍රේක් ඩවුන් කරන්න යන කණුවක් ගන්න විදුලි බිලක් බෙදන ගයක් ගන්න අපි පණිවිඩය අරන් යනවා ඔබලා කරන්නේ බොරුවක් කියලා. එතෙන්ට ගෙනියන්න එපා. මේ ආණ්ඩුව පිළිබඳ සම්පූර්ණ මතය අපි මහ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ හින්දා පැහැදිලිවම කියන්නේ කුමාර ජයකොඩි මහත්තයෝ, පොදුන් රෝෂන් මහත්තයෝ, අනුර කුමාර දිසානායක මහත්තයෝ පැහැදිලිවම මේක තේරුම් ගන්න ඔබතුමාලා විශ්වාස කරලා ඔබතුමාලට ඡන්දෙ දුන්නු සේවකයා සහ මහ ජනතාව රවට්ටන්න එපා. ජාත්‍යන්තරයෙන් ප්‍රශ්නයක් තියෙනවා අපි එකතු වෙලා මුහුණ දෙමු. ඒකට සියලු සේවක සංගම් සහ සියලු මහ ජනතාව එකතු කරගෙන අපි උදව් කරන්න ලෑස්ති. එහෙමනම් මේ කතාව මෙතනින් අවසන්. හෙටින් පස්සේ සේවකයා පාරට බහි ඔවුන්ට අයිතිවාසිකම් ලේබලයක් අලවන්න එපා.